හලෝ ඉතින් සෙට් එකටම ඔන්න ඉතින් අදත් ආවල ඉතින් වීඩියෝ එකක් අරගෙන ගේම් එක ගැන ටිකක් හොයාගත්තා. මේ ගේම් එකේ වෙලා තියෙන්නේ මුහුදු මංකොල්ලකාර රජෙක් ඉඳලා තියෙන්නේ. ඒ නැවේ එද්දි නැව කොහොම හරි කුණාටුවකට අහුවලා නැව විනාශ වෙලා තියෙන්නේ. නැවේ නටබුන් තමයි මේ තියෙන්නේ. මේ තියෙන නැවේ කැඩලා ගිය කෑල්ල එකක් පෙන්වන්නම්. මේ තියෙන්නේ අපිට තියෙන්නේ මේ දූපතේ ඉඳන් අලුත් නැවක් හදාගෙන දූපතෙන් පැනලා යන්න. මේ දූපතේ දැන් තාම මේ ගේම් එක පටන් ගත්ත විතරයිනේ. එහා කොනේ හරිය වගේ ඉන්නවලු ඇට සැකිලි මිනිස්සු. මම ඉතින් ඕගොල්ලොන්වත් එක්කගෙන උන් බලන්න යන්න තමයි මේ හදන්නේ. අපි යම් බලන්න. ඊට කලින් වෙපන් එක මම දැක්කා මේකනේ. හරි ඒකත් හැදෙනවා. අපි යන් එහෙනම්. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම කකුලුවේ මේක ක්‍රාෆ්ට් වෙලාද? හරි. දෙයින් මරේ. ආවේ අපිට මේ මුංගේ මසුත් ගන්න පුළුවන්. හරි. මෙන්න මේ මක්කද මන් දන්නේ. ඉතින් මේ ගේම් එක නම් මරු ග්‍රැෆික් අතින් උනත් ඉතින් ෆෝන් වලට නම් සුපිරි. අර ඉන්නේ. ඔන්න ඉන්නවා මං කිව්ව ඇටකටු මිනිස්සු ටික. මං හිතන්නේ මෙන්න මේක මේ බලකොටුව වගේ එක ආරක්ෂා කරනවා. ඉතින් මට අද ඔයාලට පෙන්වන්න ඕනුනේ මුන්ව. අපි ළඟට ගිහිල්ලා බලමු ටික. ඉතින් පනත් හොඳටම අඩු වෙලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය වගේ අමුතු සත්තු ඉන්නවා මේකේ. කිඹුල්ලු ඉන්නවලු. අපි ඉතින් ඒගොල්ලන්ව බලන්න යන්න. මට අද ඔයාලට පෙන්වන්න ඕනුනේ නම් මේ යටකටු මිනිස්සු ටික තමයි. ඒ මොකද මගේ පනත් 117යි තියෙන්නේ. ඉතින් ගයිස් මෙන්න මෙතන එහා පැත්තෙන් තව ලොකු බලකොටුවක් තියෙනවා. ඔන්න ඔතන එහා පැත්තේ ඊළඟ වීඩියෝ එකකින් මම ඒකට යන එකක් ගේන්න. මෙන්න ඉන්නවා තා සොම්බි කෙනෙක් වගේ. උගේ හැටි. හරි. අන්න ඉතින් මම ඔයාලට කියපු බලකොටුව මම ඊළඟ වීඩියෝ එකෙන් මේකට යන වීඩියෝ එකක් ගේන්න. ඉතින් මෙන්න මේක තමයි අද වෙට ගෙන වීඩියෝ එක. ඉතින් කට්ටියම channel එක like කරලා subscribe කරලා යන්න. පළවෙනි subscribe 10ට හැමෝම උදව් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye.